guys පොඩි වැඩක් කරන්න දන්නේ අදත් LED torch එකක් තියෙනවා මේකේ මේ බෝඩ් එක පිච්චිලා තියෙනවා මේ බෝඩ් එක මේක හෙව්ව හොයාගන්න විදිහක් නෑ මේ IC එකත් හොයාගන්න අමාරුයි ඒ නිසා මම පොඩි වැඩක් කරන්න දන්නේ මේ බෝඩ් එක ඉවත් කරලා මේ තියෙන බෝඩ් එක වලට පේනවද මේ තියෙන්නේ TB4056 charging module එක හරිද මේක ටෝච් එකට සවි කරලා බෝඩ් එක වෙනුවට නිර්මාණය කරලා නැවත ටෝච් එක සකස් කරන්න තමයි මම හදන්නේ. මේ 18650 බැටරිය උඩ දාලා ඉවරලා charge වෙන විදිහට අවුට්පුට් එකෙන් ලයිට් එකට දීලා හදන්න තමයි හදන්නේ. බලමු අපි වැඩි සාර්ථක වෙයිද කියලා හදලා ඉවරලා. මොකද ඔයාලටත් මේ වැඩේ කරගන්න පුළුවන් මේ පිච්චිච්ච මේ ටෝච් එක සාමාන්‍යයෙන් මේක මේ ඩුවල් 2000 කට ටෝච් එක මේක අරගෙන මහලොක් කාලයක් නෑ ටක් ගාලා බිඳුණා වොරන්ටි නෑ හැබැයි මේ ඉතින් මේක අපරාධ විසි කරන්නේ මේ බැටරි දෙකක් තියෙනවා බැටරි දෙක නම් මේ අයින් කළා මම මේ තනි බැටරියක් දැම්ම බැටරි දෙකක් තියෙනවා මේ ලයිට් එක හොඳ ලයිට් එකක් තියෙනවා වොට් 100 බල්බ් එකක් තියෙනවා හොඳ මේ අපරාධ විසි කරන එක අපි මේ ප්‍රයෝජනයක් ගන්න හදන ටික කාලයකට හරි අවුරුද්දක් දෙකක් හරි පාවිච්චි කරනවා මම අපරාධ මේ මොඩියුල් එකක් යූස් කරලා බලමු අපි හදලා බෝධුලට වැඩි සාර්ථක වෙන්න ඕනේ බලමු මොකද වෙන්නේ කියලා. නෑ වැඩේ ඉවරයි දැන් මගේ ටෝච් එක මම නිර්මාණය කරා අර විදිහට TB4056 දාලා මේ පැත්තෙන් බෝඩ් එක කට්ටයක් දාලා charge point එක එළියට අවගත්තා. ඔයන මේ ස්විච් එකක් දැම්මා මේ බල්බ් එක. ඔය full එක ඊට පස්සේ second එක full එක second එක ඔව් second full ඔව් කියන්නේ මේ අවස්ථා දෙකක් තියෙනවා උපරිම එළිය දෙන එකයි ඩිම් එකයි ඩිම් එක නම් පාවිච්චි කරේ 2.2 ohms රෙසිස්ටර් එකක් දාලා එළිය අඩු කරා ඒකට මෙතනින් එන ලයින් එකකින් අඩු වෙලා තමයි දෙවෙනි ලයින් එකට යන්නේ පළවෙනි ලයින් එකේදී පළවෙනි ලයින් එකේ ඩිම් එක දෙවෙනි ලයින් එකේදී ෆුල් එක හොඳටම එළිය යනවා ඕකේ මේ කාර්යයට වඩා විසිකානද ටෝච් එක TB4056 මොඩියුල් එකක් පාවිච්චි කරලා මේ අකයි ටෝච් එක නැතිනම් මම නැත්නම් අපරාධ මේ විසිකරොත් එහෙම මේ 2003 දාගෙන ටෝච් එකක් දැන් ආපහුදලා ගත්තා මට සාමාන්‍ය සෑහෙන කාලයක් මේක නැවත පාවිච්චි කරේ තමයි ගොඩක් කල් පුළුවන් මේ විදිහට දැන් ලයික් කරන්න මුලින්ම ෂෙයා කරන්න සපෝට් එකක් දෙන්න ඔයගොල්ලෝ කරලා බලන්න අයින් කරපු ටෝච් තියෙනවා මේ වගේ නිර්මාණයක් කරලා බලන්න අපරාධයක්